අයිබුවන් මහිබ්ලට සාදර පිළිගන්න මේක තින්නේ අඩිනෝ බේසික් පිරතර වීඩියෝ සිරිස් එකේ 31 වෙනි වීඩියෝ එකත් එක්ක අඩිනෝ වීඩියෝ සිරිස් එකේ 10 වෙනි වීඩියෝ එක බලුවා නම් එහෙම ඒකෙදී අපි කතා කරා දීර්ඝ වශයෙන් PWM මේක එහෙම නැත්නම් pulse with modulate කරන්නේ කොහොමද කියලා. ඉතින් pulse with modulate කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම pulse with modulate කරලා කියන්නේ PWM කරලා light වල brightness අඩු වැඩි කරන්න, motors වල speed එක අඩු වැඩි කරන්න, ඒ වගේම servo motors වල ඇංගල් එක වෙනස් කරන්න කියන්නේ ඇංගල් එක රයිට් කරන්න PWM භාවිතා කරලා අපි ඉගෙන ගත්තා. ඉතින් අද අපි ක්ලාස් තියෙන්නේ වෙනත් ඩිවයිස් එකකින් කියන්නේ අපේ ඩිවයිස් එකට අමතර වෙනත් ඩිවයිස් එකකින් සෙන්ඩ් කරන pulse width modulation එක කියන්නේ pulse width modulate කරන සිග්නල් එකක් රීඩ් කරන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ pulses අඳුරගන්න මේ pulses වල width එක අඳුරගන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා PWM කියන්නේ මේ වගේ වේව්ෆෝම් එකක් තමයි. ඒ කියන්නේ අපිට ඉන්පුට් එකක් විදිහට ලැබෙන්නේ. මේක ඩිජිටල් විදිහට අපිට රීඩ් කරගන්න පුළුවන් Arduino board එකේ. කියන්නේ ඩිජිටල් රීඩ් එකක් ගත්තොත් එහෙම අපිට යම්කිසි අවස්ථාවක ඒ කියන්නේ එක් කාල පරාසයකදී අපිට ඩිජිටල් වැලියු එක බිඳුව ලෙසත් තවත් අවස්ථාවකදී ඩිජිටල් ලාගිය එක ලෙසත් අපිට ලැබෙනවා. ඉතින් මේ අනුව අපිට මේ pulses අඳුර ගන්න පුළුවන්. හැබැයි අපිට මේ pulses අඳුර ගන්න නෙමෙයි අවශ්‍ය. ඉතින් මේ pulse වල duration එක අපි measure කරගන්න ඕනේ. ඉතින් ඒක measure කරගන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. මේ තියෙන්නේ digital transmitters ඒ කියන්නේ proportional radio control systems කීපයක් samples කීපයක් මේක අද පැට්‍රිකල් එකට භාවිත කරන්න ප්‍රධානම හේතුව උනේ ගොඩක් දෙනෙක් මේ දවස්වල අහපු ප්‍රශ්න නිසා. ඒ කියන්නේ ගොඩක් අයට මේ දවස්වල අවශ්‍යලා තියෙනවා රේඩියෝ කන්ට්‍රෝල් එකකින් කා එකක් ඒ කියන්නේ මොකක් හරි වෙහිකල් එකක් කන්ට්‍රෝල් කරගන්න. ඒක නිසා තමයි ඒක පදනම් කරගෙන තමයි මේ වීඩියෝ එක අනිවාර්යයෙන් කරන්න හිතුවේ. ඉතින් මෙතන තියෙන්නේ ජාති තුනක ට්‍රාන්ස්මිටර්ස් ජාති තුනක් මීට වඩා ගොඩාක් වේරියේෂන්ස් ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලින් ගන්න තියෙනවා. ඉතින් මේ හැම ට්‍රාන්ස්මිටර් එකක් එක්කම එයාට අදාළ රිසීවර් එකක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්මිටර් එකෙන් එන සිග්නල්ස් ටික මේ රිසීවර් එකට තමයි එන්නේ. මේ හැම එකටම ඒ වගේ රිසීවර් එකක් තියෙනවා. ඉතින් මේ ට්‍රාන්ස්මිටර්ස් ගැනම ඉදිරියේදී විශේෂයෙන් කතා කරන්න ඉන්නවා. quadcopters ගැන ඒ වගේ දේවල් ගැන කතා කරනකොට අද අපි කතා කරන්න යන්නේ වෙනද පොලේ ගන්න තියෙන අඩුම මිලකට ගන්න පුළුවන් මේ FS CT6B කියන ට්‍රාන්ස්මිටර් මොඩියුල් එක භාවිත කරලා තමයි අද අපි මේ පැට්‍රිකල් එක කරන්න යන්නේ. මේ ට්‍රාන්ස්මිටර් එකෙන් එන ඉන්පුට් එක රිසීව් කරනවා. රිසීව් එකෙන් කොහොමද අපි Arduino board එකට මේ ඉන්පුට් එක අරගෙන වැඩ කරන්නේ කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි මේ තියෙන්නේ වෙනද පොලේ ගන්න තියෙන මිල අඩුම ට්‍රාන්ස්මිටර් එක. මේ ට්‍රාන්ස්මිටර් එකත් එක්ක අපිට හම්බ වෙනවා රිසීවර් එක. ඒ වගේම බයින්ඩින් කේබල් එකක් හම්බ වෙනවා. මේක නම් මේකත් එක්ක ආව බයින්ඩින් කේබල් එක නෙමෙයි. මම මේක වෙනකොට භාවිත කරනවා ෆීමේල් වයර් එකක්. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ කේබල් එක එනවා. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්මිටර් එකට කම්පියුටර් එක සම්බන්ධ කරලා. ඒ කියන්නේ මේක ඩිස්ප්ලේ එකක් නැති නිසා අපිට සිද්ධ වෙනවා මේ කේබල් එක හරහා කම්පියුටර් එකට සම්බන්ධ කරලා මූලික සෙටින්ග්ස් ටික හදාගන්න මේ ට්‍රාන්ස්මිටර් එකේ. විශේෂයෙන්ම මේ ට්‍රාන්ස්මිටර් එක ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මෙතන ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ට්‍රේනින් පෝට් එක. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්මිටර් එකත් එක්ක තවත් ට්‍රාන්ස්මිටර් එකක් කනෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ USB එක කනෙක්ට් කරන්නෙත් මේ ට්‍රේනර් පෝට් එක හරහා. ඒ වගේම මේකේ බැටරි එක අතරම බැටරි එක මේක ගන්නකොට මේ විදිහට නෙමෙයි ඉන්නේ. මෙතනට ඇත්තටම එන්නේ සෙල්ස් 8ක් දාන්න කියන්නේ A3 බැටරි 8ක් දාන්න තමයි එන්නේ. රිචාර්ජබල් බැටරි 8ක් ඔයගොල්ලන්ට දාලා ඔයගොල්ලන් චාර්ජින් පෝට් එක කරා මේක charge කරගන්න පුළුවන්. හැබැයි මට හිතුණා ඊට වඩා ලේසි ලිපෝ බැටරි එකක් පාවිච්චි කරන එක කියලා. මම මෙතන 1300 මිලිඇම්පියර්ස් ඒ වගේම 3S බැටරි එකක් පාවිච්චි කළා මේක සඳහා. ඔයගොල්ලන්ට ඒ වගේ ඒ කියන්නේ වෝල්ට් 12ක් දක්වා භාවිත කරන්න පුළුවන්. වෝල්ට් 12ක් වෙන ඕනෙම බැටරියක් මේකට දාලා සෙට් කරගන්න පුළුවන්. මම මේකට වයස් පාස්සල තමයි මේක කනෙක්ට් කරගත්තේ. මේ ට්‍රාන්ස්මිටර් එකේ ප්‍රධානම ප්‍රොෆෙෂනල් කන්ට්‍රෝලර්ස් හතරක් තියෙනවා. ඒ කියන්නේ ඇක්සිස් දෙක ගන්න. ඒ කියන්නේ මේක උඩට සහ පල්ලෙහාට මේකේ දෙකක් පුළුවන්. ඒ වගේම මේකේ දෙකක් පුළුවන් සහ තවත් අමතර ස්විචස් දෙකක් දෙපැත්තේ තියෙනවා. ඒ වගේම අපිට වැලියුස් වෙනස් කරගන්න, ඒ කියන්නේ අගයන් වෙනස් කරගන්න තව ස්විචස් දෙකක් තියෙනවා. හැබැයි ස්විචස් මෙච්චරක් තිබ්බට ඒ කියන්නේ මෙතන ඇක්සිස් දෙකයි, මෙතන ඇක්සිස් දෙකයි, එතන හතරයි. ඒ වගේම ස්විචස් තියෙනවා. ඒතකොට සම්පූර්ණම අගය ගත්තට පස්සේ 8ක් තියෙනවා ස්විචස්. හැබැයි අපිට මේ ට්‍රාන්ස්මිටර් එක හැකියාව තියෙන්නේ channels 6ක් ට්‍රාන්ස්මිට් කරන්න විතරයි. ඒ කියන්නේ අපිට සිලෙක්ට් කරගන්න වෙනවා. කියන්නේ ප්‍රධාන ඇක්සිස් ටික අනිවාර්යෙන් ට්‍රාන්ස්මිට් වෙනවා. කියන්නේ 4ක් ට්‍රාන්ස්මිට් වෙනවා. අපිට පුළුවන්
එතනින් එහාට මේ ස්විචස් වලින් මොකක්ද වෙන්න ඕනේ ඒ කොයි ස්විචස්ද ඉතුරු channel දෙක හරහා transmit වෙන්න ඕනේ කියලා අපිට settings වලින් මේකේ හදාගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මේක කම්පියුටර් එකට සම්බන්ධ කරගන්නයි දැන් යන්නේ. training cable එකට අපි cable එක set කරගන්නවා. program cable එක. හරි ඊට පස්සේ switch එක on කරගන්න. එතකොට මෙතන light එක indicate කරනවා. ඔයගොල්ලන්ට පේන ඇති. මෙතන කොළ පාට light එක තමයි පත්තු වෙන්නේ. මේ light එකේ color එක වෙනස් වෙනවා. ඒක රතු දක්වා color එක වෙනස් වෙනවා. මේකේ battery එකේ voltage එක මත. හරි. ඔයගොල්ලන්ට මේ transmitter එකත් එක්ක හම්බ වෙන CD එකේ මේ වගේ drivers ටික ඔයගොල්ලන්ට අවශ්‍ය drivers ටික දීලා තියෙනවා. ඕගොල්ලෝ නැත්තම් මේ T6 config කියලා files ටික කියලා ඔයගොල්ලෝ search කරලා download කරගන්න පුළුවන් මේ files ටික. මුලින්ම මේ drivers ටික install කරන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ අපි stick වෙනස් කරාට පස්සේ values වෙනස් වෙනවා ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙනවා. එහෙම වුණ නැත්නම් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් device manager එකට ගිහිල්ලා check කරලා බලන්න. device manager එකේ components වල මෙන්න මේ විදිහට Silicon Labs මේ port එක ඇවිල්ලාද කියලා UART bridge එක open වෙලාද කියලා තියෙන කියලා connect වෙලා තියෙන කියලා බලන්න. මේ COM13 හරහා එහෙම නැත්නම් ඔයගොල්ලෝ drivers update කරලා බලන්න. එහෙම නැත්නම් වෙනත් USB port එකකට ඔයගොල්ලෝ computer එකේ connect කරලා බලන්න. මේ දේවල් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ මේ components වල device එක පේන්නේ. එහෙම පේුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් T6 config file එක open කරලා අපිට අවශ්‍ය වැඩ ටික කරගෙන යන්න. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් පළවෙනි axis එක තමයි මේ. සමහරවිට ඔයගොල්ලන්ගේ center point එක තියෙනකොට ඔයගොල්ලෝ axis එක සමහරවිට පොඩ්ඩක් ඇද වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ඇද වෙලා තියෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට correct කරන්න පුළුවන්. මෙතන තියෙන මේ stick එක පොඩ්ඩක් move කරලා මේ වගේ මේ adjust කරන්න පුළුවන් adjustment හතරක් ඔයගොල්ලන්ට මේ හැම stick එකේ හැම axis එකකම ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට හරියටම center point එකට ඔයගොල්ලන්ගේ axis ටික තියාගන්න. දැන් මේකේ පොඩි ඇදයක් තියෙනවා. ඒක එකත් මෙන්න මේ විදිහට මම හදා ගන්නවා. throttle එක නම් throttle එක down වෙලාම තමයි තියෙන්නේ. ඒක up කරන්න තියෙන්නේ. ඒ නිසා ඒක අඩුව ගයක් තිබුණා throttle එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ සමහරලාට ඔයගලන්ට මේ sticks වම් පැත්තට කරලා පස්සේ අඩු වෙන්න ඕනේ, දකුණු පැත්තට කරලා පස්සේ වැඩි වෙන්න ඕනේ. එහෙම වුණ නැත්නම් එහෙම ඔයගලන්ට පුළුවන් මේ reverse වලට ගිහිල්ලා මේ adjustment එක දාගන්න. ඒක reverse කරන්න කියලා දාන්න පුළුවන් ටික එක. ඊට පස්සේ අපි බලමු කොහොමද mixers හදන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා switches A B C A B variable VRA B කියන හැම එකටම මේ වගේ null කියලා දාගෙන යන්න. මේ හැම එකටම null කියලා දාගෙන යන්න. ඊට පස්සේ අපිට පුළුවන් mixers හදන්න. පළවෙනි mix එක මම හදාගෙන තියෙන්නේ VRAY SWAY දාලා. ඒක නිසා මගේ පළවෙනි variable එක move කරාට පස්සේ මේ විදිහට මේකේ values වෙනස් වෙනවා. ඒ වගේම ඒ variable උන values ආයි පාරක් reset වෙනවා මගේ මේ switch එක on off කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට දකින්න පුළුවන්. ඒ විදිහම තමයි මම මේ B switch එකත් හදාගෙන තියෙන්නේ. B switch එකත් on off කරාට පස්සේ values වෙනස් වෙනවා. ඒ වගේම මට මේ variable එක හරහා off කරලා තියෙන්නේ values වෙනස් කරන්න. හරි දැන් අපි transmitter එක settings ටික හදාගෙන ඉවරයි. ඔයගොල්ලෝ පාවිච්චි කරන වෙන transmitter එකක් නම් ඔයගලන්ට මේ settings හදන විදිය වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් display එකක් තියෙන එකක් නම් ඒ display එකෙන්ම ඔයගලන්ට මුලින් හදපු settings ටික හදාගන්න හැකියාව තියෙනවා. හරි ඊට පස්සේ අපි දැන් මේ last වෙන්නේ transmitter කොහොමද මේ receiver එකත් එක්ක bind කරන්න කියලා. ඒ කියන්නේ transmitter වැඩ කරන frequency එකක් තියෙනවා. ඒ වගේම receiver එක receive කරන frequency එකක් තියෙනවා. ඒ දෙක එක සමානව match වෙන්න ඕනේ. බැරි වෙලා හරි හිතන්න මේ transmitter එක ඔයගලන් අතින් නැති වුණා කියලා. ඒ කියන්නේ ඔයගලන්ගේ drone එක crash වෙලා හරි මොනවා හරි වෙලා මේ transmitter නැති වුණොත් receiver එක නැති වුණොත් එහෙම ඔයගලන් පුළුවන් මේ receiver එක වෙන එකක් ඒ කියන්නේ කඩෙන් අරගෙන ගන්න. ඊට පස්සේ ඒකත් මේකත් එක bind කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ receiver විදිහට මේක ඔයගලන්ට පාවිච්චි කිරීමේ හැකියාව හම්බ වෙනවා. දැන් අපි බලමු කොහොමද මේක bind කරන්නේ කියලා. මේ receiver එකේ ඔයගලන්ට දකින්න පුළුවන් වම් පැත්තේ කෙරෝලෙම channel 1 2 3 4 5 6 කියලා තියෙනවා. ඒ වගේම අන්තිම port එක battery කියලා තියෙනවා. ඇත්තටම ඒකට තමයි අපි battery power එක දෙන්නේ. පළවෙනි පල්ලෙහා ඉඳන් උඩ pin දෙක ඔයගලට බැලුවොත් එහෙම පල්ලෙහාම pin set එක ground pin set එක ඒ වගේම
දෙවෙනියට තියෙන පින් සෙට් එක තමයි අපි 5 volt ඉන්පුට් එකක් දෙන්න ඕනේ මේ රිසීවර් එකට. ඒ වගේම අවුට්පුට් ගන්න පුළුවන් පින් ටික තමයි ඒ ලයින් එක අපිට දකින්න හම්බ වෙන්නේ. උඩම තියෙන ලයින් එකේ තමයි අපිට මේ channel 1 2 3 4 5 6 ඒවට අදාළ සිග්නල් වයර් එක වැඩ කරන්නේ. හරියටම මේක ඔයගොල්ලෝ කරලා තියෙනවා මේක හරියටම සර්වර් මෝඩ් එකක පෝට් එක වගේම තමයි මෙතන හැදිලා තියෙන්නේ. මුලින්ම අපි මේක බයින්ඩ් කරන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ බයින්ඩින් කේබල් එක මේ කෙරෝලි ලයින් එකට සම්බන්ධ කරගන්න. මම මේ පාවිච්චි කරන්නේ ජම්පර් වයර්ස් දෙකක්. ඒ නිසා මම බැටරි එකේ සිග්නල් ලයින් එකට සහ ග්‍රවුන්ඩ් එකට මම මේ වයර් එක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මම මේකට භාවිතා කරනවා ලිපෝ බැටරි එකක්. ඕගන්ට ඕන විදිහක පවර් සෝස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට දෙන්න පුළුවන් 7. සාමාන්‍ය 8 වෝල්ට් විතර එකක් මේ රිසීවර් එකට දුන්නට ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේකේ පවර් එක ගන්නවා මේ සෙල් දෙකකින් පවර් එක ගන්න. ඒ කියන්නේ 3.7 සෙල්ස් දෙකකින් මට පවර් එක හම්බ වෙනවා. එතකොට මම මේකේ ඕනම channel එකක ground එකකට මම channel 1 එකේ ground එකට ground line එක සහ දෙවෙනි line එකට power එක ලබා දෙනවා. power එක ලබා දුන්න ගමන් ඔයගලන්ට දකින්න පුළුවන් light එකේ එකපාර blink වීමක් මෙතන සිද්ධ වෙනවා. දිගින් දිගට blink වෙනවා. මොකද අපි binding cable එක සම්බන්ධ කරලා තියෙන නිසා. මම මේ පැත්තට තියන්න මේ light එක ඔයගලන්ට දකින්නට අවශ්‍ය නිසා. bind කරන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මේ මෙතන තියෙනවා bind button එක. ඒ button එක press කරගෙන transmit එක power up කරනවා. එතකොට ඔයගලන්ට දකින්න පුළුවන් මෙච්චරලා blink වුණ transmit receiver එකේ light එක එකපාරම දිගටම පත් වෙලා ඉන්න පටන් ගත්තා. හරි. ඊට පස්සේ transmit එකයි අපේ receiver එකේ power එක ගලවනවා. binding cable එක ගලවලා දානවා. දැනට ඊළඟට අපිට මේ binding cable එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත පාරක් මම power එක ලබා දෙනවා මේ receiver එකට. හරි. ඊට පස්සේ මෙතන කිසිම ලයිට් එකක් මේ වෙලාවට පත්තු වෙන්නේ නැහැ. ඔයගලගේ ට්‍රාන්ස්මිටර් ඔන් කරපු ගමන් හරියට බයින්ඩ් වෙලා නම් ඔයගලන්ට දකින්න පුළුවන් මෙතන ලයිට් එක පත්තු වෙනවා. ඊළඟට ඔයගලන්ට තව පැට්‍රිකල් එකක් කරලා බලන්න පුළුවන්. ඒක තමයි ගන්න පොඩි සර්වර් මෝටර් එකක් ඔයගොල්ලෝ ගාව තියෙන. ඒ කියන්නේ 5 වෝල්ට් වලින් වැඩ කරන පොඩි සර්වර් මෝටර් එකක් ගන්න. ඒක අරගෙන මම ඒක සම්බන්ධ කරනවා මේකේ තුන්වෙනි channel එකට, third channel එකට. ඒ කියන්නේ transmitter එකෙන් throttle එක එන line එකට සම්බන්ධ කරගන්නවා. මම ඉස්සෙල්ලා කිව්ව කතාවම තමයි තියෙන්නේ මෙතන. කියන්නේ ground එක, power line එක, ඒ වගේම උඩම තියෙනවා signal line එක. හරි. ඊට පස්සේ මම මේක සම්බන්ධ කරගෙන ඉවර වෙලා මම throttle එක up and down කරනවා. හරි. එතකොට ඔකන් දකින්න පුළුවන් මේ transmitter එකෙන් එන signal එක receiver එකට ඇවිල්ලා receiver එකෙන් PWM signal එකක් විදිහට අපේ server එකට එනවා. හරි. දැන් ඉතින් අපි අද කරන්න ආපු වැඩේ කරමු. ඒක තමයි මේ receiver එකෙන් එන PWM value එක අපි කොහොමද Arduino board එකට ගන්න කියලා අද අපි මෙතනින් එහාට කතා කරමු. මුලින්ම මම serial port එක open කරගන්නවා. serial.begin board rate එක දෙනවා. අපිට දැන් operating board rate එක කියන්නේ 115/200. හරි. මේ board එකේ start කරන්න කියනවා. ඊට පස්සේ මම උඩින්ම මම initialize කරගන්නවා int r pins. කියන්නේ receiver එකකින් එන pins ටික array එකකට මම දාගන්නවා. 2 3 4 5 6 7. හරි. ඔය pin එකේ තමයි මගේ receiver එකේ inputs සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ හැම pin එකක්ම මම input එකක් විදිහට set කරගන්නවා. මම for loop එකක් ලියනවා. int I equals to 0, I කුඩයි 6ට වඩා I increment කරනවා. ඊට පස්සේ pin mode එක set කරගන්නවා. pin mode set කරගන්නවා r pins වල I කියන pin එකේ input එකක් විදිහට. හරි. ඊට පස්සේ loop එකේදී අපිට පුළුවන් මේ pin වලින් එන pulse වල duration එක measure කරගන්න pulse in කියන Arduino function එකේ ඒක මෙන්න මේ විදිහටයි ගන්න. int duration මම ch1 කියලා දාන්නකො. ch1 channel එක 1 එකේ duration එක තමයි මේ ගන්නෙ.
pulse in කියන ෆන්ක්ෂන් එක. මේකට පැරාමීටර්ස් දෙකක් හෝ තුනක් දෙන්න පුළුවන්. පළවෙනි පැරාමීටර් එක තමයි මොන පින් එකෙන්ද කියන එක. R pins වලින් අපි මුලින්ම පළවෙනි පින් එකෙන් කියන්නේ මුල්ම channel එකෙන් අපි read එක ගමු. ඊට පස්සේ pulse in එක දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ pulses එන්නේ කොයි විදිහටද කියලා. ඒ කියන්නේ මම මෙතන දෙනවා high කියලා. මොකද high and low තමයි pulses එන්නේ. ඒතකොට high එකෙන් තමයි මේක cut off එක අරගෙන මේ pulse එකක width එක දෙන්නේ. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් ඒ කියන්නේ cut off time එකක් අපිට දෙන්න පුළුවන් ඊළඟ පැරාමීටර් එක විදිහට. ඒක දැම්ම අපි දෙන්න යන්නේ නැහැ. මට ඊට පස්සේ මට තව වැඩක් කරගන්න ඕනේ මේ channel එකක value එකක් read කරන්න කොච්චරක් යනවා. time එක යනවාද කියලාත් මට දැනගන්න අවශ්‍යයි. මොකද මේ pulse in එක ගන්න අපිට යම්කිසි time duration එකක් යනවා. ඒ කියන්නේ pulse එකක් එන කාලෙම යනවා අපිට මේ channel එකෙන් value එකක් read කරගන්න. මම මේකේට long s time එක, ඒ කියන්නේ අපි මේ time එක ඒ කියන්නේ pulse එක ගන්න lapse වුණ time එක ගන්නවා micros වලින්. හරි. ඊට පස්සේ long read කරන්න ගිය time එක මම micros වලින් කියන්නේ current time එකෙන් අඩු කරනවා s time එක. එතකොට time gap එක අපිට එනවා. ඊට පස්සේ serial.print කරනවා මුලින්ම ch1 එකේ value එක. ඊට පස්සේ serial.print. ඊට පස්සේ මම tab එකක් තියන්නම්. ඊට පස්සේ serial.print ln line එකක් විතර print කරන්න read time එක. හරි. මේක අපි Arduino board එකට upload කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයගොල්ලන්ට පෙන්වන්න දෙයක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ transmitter එක off කරගන්න. ඊට පස්සේ serial monitor එක open කරගන්න. දැන් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් එක channel එකකින් value එක read ගන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ඒ කියන්නේ channel එකකින් signal එකක් එනකම් මෙන්න මෙච්චර වෙලාවක් එයා pulse in කියන line එකේ නැවතිලා බලාගෙන ඉන්නවා. මේ වෙලාවටම අපි transmitter එක on කළොත් එහෙම ඔන්න බලන්න වෙන දේ අර time එකෙන් බොහෝ කියන්නේ හිතා ගන්න බැරි තරම් වේගයකින් අඩු වෙලා අපිට pulses read කරන්න ගත්තා. මේක තමයි මේ pulse in කියන function එකේ තියෙන ලොකුම අපිට තියෙන fault එක. අපිට තියෙන කියන්නේ අපිට වෙන හානිය තමයි මෙයා ඉන්න තැන නැවතිලා time එක waste කරන එක. ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේකත් මේ pulse in එක වැඩ කරනකොට. මොකද අපේ program එකේ speed එක ගොඩක් අඩු කරනවා මේ pulse in කියන line එක නිසා. ඊට පස්සේ දැන් අපි channel 1 එක read කළේ. ඉතින් channel 1 එකට අදාළ access එක අපි හිමින් සැරේ move කරාට පස්සේ මම වම් පැත්තට move කරාට පස්සේ value එක 1100ට ළඟට ආවා. ඒ වගේම අනිත් පැත්තට move කරාට පස්සේ 1800 ගානකට වැඩි වුණා. ඉතින් මේ වගේ අපිට values එන්න පටන් අරගෙනයි තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද channel 6ෙම values ටික read කරගන්නේ කියලා. ඒකට මම මුලින්ම මේ channels වල values ටික දාගන්න R values ටික receive කරපු values ටික මම ඒකට array එකක් හදාගෙන ඒකට මම හදාගන්නේ values 6ක් දාන්න පුළුවන් array එකක්. හරි. ඊට පස්සේ මේ for loop එකම තමයි අපි මෙතනටත් එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ line එකට. හරි. එතකොට මෙතන read කරන්නේ i වෙනි pin එක read කරලා දාගන්නේ මෙන්න මේ array එකට. ඒ කියන්නේ මෙන්න මේ array එකේ i කියන index එක තමයි දාගන්නේ. ඒ වගේම මම මෙතන තියෙන මේ line එක අරගෙන දානවා මෙන්න මෙතනට. එතකොට මේ channel එකේ values එකින් එක print වෙන්න පටන් ගනි. print වෙන්න ඉස්සෙල්ලා පැහැදිලි වෙන්න අපි string එකක් channel ඊට පස්සේ මේ key වෙනි channel එකද කියලා අපිට indicate වෙන්න මම එන්න එහෙම දැම්මා. හරි. ඔයගොල්ලන්ට serial print කරන එක ගැන ඔයගොල්ලන්ට experience ඇති කියලා හිතනවා. ඔයගොල්ලන්ට තේරෙයි මේ මොකද්ද කියලා මේක run කරාට පස්සේ. මම මේක full expand කළා. දැන් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් channels වල values එනවා. first channel එක ඔන්න values read කරනවා.
ඒ වගේම second channel එක කියන්නේ ch1 කියන එක ඔන්න රීඩ් කරනවා අඩුයි වැඩි හරි ඊට පස්සේ throttle එක ඒ කියන්නේ ch2 කියන channel එක ඊට පස්සේ ch3 කියන channel එක අඩු වැඩි කරනවා ඊට පස්සේ ඔන්න switches වැඩ කරනවා සෝ ගන්න බලන්න පුළුවන් ඔන්න ch5 එක වැඩි වුණා ඒ වගේම දැන් ch4 එක ඔන්න වැඩි වෙයි ඔන්න ch4 එකත් වැඩි වුණා හරි ඔන්න විදිහට ඔයගලන්ට පුළුවන් මේ ට්‍රාන්ස්මිට් එකකින් වැලියුස් අරගෙන රීඩ් කරගන්න Arduino board එකට ගන්න. දැන් තියෙන්නේ මෙතනින් එහාට ඕගොල්ලන්ගේ වැඩේ කරන්න. දැන් පැහැදිලි මොකද්ද අපි කළේ කියලා කොච්චර ටයිම් ඩියුරේෂන් එකක් යනවද මේ පල්ස් ඉන්න ගන්න. ඒ වගේම පල්ස් ඉන් කියන්නේ මොකද්ද? පල්ස් ඉන් එකෙන් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ පල්ස් එකක විත් එක මයින් එක. ඉතින් මේ අනුව දැන් මෙතනින් එහාට පුළුවන් ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් ටික කරගන්න අවශ්‍ය ප්‍රෝග්‍රෑම්ස් ලියන්න මේ ට්‍රාන්ස්මිට් එක භාවිත කරලා ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් මෙතනින් එහාට මේ රිසීව් වෙන වැලියුස් පාවිච්චි කරලා. ඉතින් මෙතනින් එහාට අපි ප්‍රැක්ටිකල්ස් කරනකොට මීට වඩා අපි කොහොමද මේකේ ස්පීඩ් එක වැඩි කරගන්නේ කියන්නේ රිසීව් කරන ස්පීඩ්ස් වැඩි කරගන්නේ කොහොමද තව දේවල් අපි මේ ට්‍රාන්ස්මිට් එක භාවිත කරලා අපි ඉස්සරහට කරමු. ඉතින් මේ ටික තමයි අපිට පල්ස් ඉන් ගැන ඒ කියන්නේ PWM රීඩින්ග්ස් ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මීට පස්සේ බිල්ඩ් වීඩියෝ එකකින් අපි කතා කරමු කොහොමද මේක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරලා අපි ප්‍රැක්ටිකල් එක කරන්න කියලා. ඒ කියන්නේ අපි බිල්ඩ් වීඩියෝ එක කරමු. ඒකදී කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ ට්‍රාන්ස්මිටර් එක භාවිත කරලා කොහොමද රොබොට් කාර් එකක් පාලනය කරගන්න කියලා. ඒ කියන්නේ අපිට කිලෝමීටරයක් විතර දුර යවන්න පුළුවන් කාර්යයක් මේක භාවිත කරලා අපිට හදාගන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සිස්ටම් එක මේ Arduino භාවිත කරලා මේ ට්‍රාන්ස්මිටර් එක භාවිත කරලා අපි මේ කරන යන ප්‍රැක්ටිකල් එක මේ කාර් එකකින් විතරක් නවතින එකක් නැහැ. මේක අපිට quadcopter එකක් දක්වා ඒ කියන්නේ plane එක දක්වා එහෙම නැත්නම් quadcopter එකක් දක්වා අපිට මේක දියුණු කරන්නට හැකියාව ලැබෙයි. ඉතින් ඔයගලන්ට වැඩ කරගෙන යනකොට ඕන වෙන උපකරණ ඔයගලන්ට පුළුවන් Arduino.lk එකකින් මිලදී ගන්න. ඒ වගේම hobby items මිලදී ගන්න පුළුවන් ඔයගලන්ට hobbyshop.lk එකකින්. ඉතින් අපි ගිහින් සුබ දවසක් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපිව subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. එතකොට අපේ අලුත් වීඩියෝ එකක් ආව ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සුබ දවසක්.